ආයිබෝවන් ඔයාලා හැමෝටම අදත් අපි ආවා කිචන් හබ් YouTube channel එකෙන් රසම රස රෙසිපි එකක් අරගෙන. ඔන්න අද අපි හදන්න යන්නේ දැල්ලු කරියක්. ඉතින් අපි බලමු මුලින්ම දැල්ලු කරිය හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපි දැල්ලු ටික අරගෙන සුද්ධ කරගන්න ඕන. මෙන්න මේ වගේ උඩ රෝස පාට තියෙන හැම අයින් කරලා ඒක ඇතුලේ තියෙන මැද කට්ටත් අයින් කරලා මෙන්න මේ විදිහ වීදුරුවක් වගේ කට්ටක් ඒක ඇතුලේ තියෙනවා. ඒ කට්ටත් අයින් කරලා මේ කළු පාට කොටස හොඳින් හොද ගන්න ඕන. විදිහට ඔලුවත් කඩාගෙන කළු පාට තියෙන කොටස හොඳට හොද ගන්නට ඕන. මෙන්න මේ විදිහට සුදු පාට වෙන තෙක් හොඳින් අතුලලා හොද ගන්නට ඕන. මෙන්න මේ හොදාගත් දැල්ලු ටික අපි භාජනයකට වෙනම දාගමු. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ රවුම් වලට ලස්සනට දැල්ලු ටික කපා ගමු. කපාගත් දැල්ලු ටිකට අපි කහ, තුන පහ, උළුහල්, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා මෙන්න මේ විදිහට අපි කවලම් කරගන්න ඕන. හොඳින් කවලම් කරගමු. හොඳින් කවලම් කරගත් දැල්ලු ටික අපි විනාඩියකට මෙන්න මෙහෙම වහලා තියමු. ඊට පස්සේ අපි ලුණු, තක්කාලි, කරපිංච, රම්පේ, නයි මිරිස්, මාළු මිරිස්, තලාගත් සුදු ලුණු මෙන්න මේ විදිහට භාජනයකට එකතු කරගෙන තියාගමු. ඊට පස්සේ අපි මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් දාලා රත් වෙනකොට තලාගත් සුදු ලුණු ටික අපි ඒකට දාගමු. තලාගත් සුදු ලුණු ටික බැදෙනකොට රම්පේ, කරපිංච ඒ ටිකක් දාලා හොඳින් මෙන්න මේ විදිහට කවලම් කරගමු. කවලම් කරගත් සුදු ලුණු රම්පයකට ලුණු ටිකත් මෙන්න මේ ආකාරයට අපි එකතු කරගන්න ඕන. හොඳින් කවලම් කරගමු. නයි මිරිස් ටිකත් ඒකටම එකතු කරලා හොඳින් කවලම් කරගමු. මාළු මිරිස් ටිකත් එකතු කරගමු. හොඳින් කවලම් කරගෙන ටික වේලාවක් ඒක තැම්බෙන්නට අරිමු. මිනිත්තුවකට පස්සේ අපි ඒකට දැල්ලු ටික එකතු කරගමු. මේ විදිහට දැල්ලු ටික එකතු කරගන්න ඕන. අපි මදගින්නේ තියාගන්න ඕන. එකතු කරගත් දැල්ලු ටික කවලම් කරලා ලිප උඩ තියාගමු. තැම්බෙන දැල්ලු ටික මිනිත්තු 5කට පස්සේ අපි මිටි කිරි ටික එකතු කරමු. හොඳින් කවලම් කර නැවතත් ලිපේ තියාගමු. තැම්බෙන දැල්ලු එකට අපි තක්කාලි ටිකකුත් එකතු කරගමු. ඊට පස්සේ අපි ඊට උඩින් මස් කරි ටිකක් ඉහින්න ඕන. රසම රසවත් දැල්ලු කරිය හදලා ඉවරයි. ඊළඟ දවසෙත් අපි මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන කිචන් හබ් YouTube channel එකෙන් නැවතත් හමු යමු. ගිහින් එන්නම්.